UFO Unidentified Flying Objects මොනවද? සිංහලෙන් කිව්වොත් හඳුනා නොගත් පියාසර වස්තු. මොනවද මේ හඳුනා නොගත් පියාසර වස්තු? රසක් වලින් එකක්ද? නැත්නම් අපේම රහස් තාක්ෂණයක්ද? මේ UFO කියන මාතෘකාව කරලියට එන්නේ 1947 දී ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් වල සිදුණු UFO ක්‍රෑෂ් එකත් එක්ක. හැබැයි US ගවර්න්මන්ට් එක නම් කියන්නේ ඒක US ගවර්න්මන්ට් එකේ ස්පයි ඒජන්ට්ස් ලාගේ වෙද බැලුම්යක් කියලා. කොහොම වුණත් ඒ සිද්ධිය දැක්ක කට්ටිය නම් කියන්නේ ඒක අමුතු කවාකාර හැඩේ පියාඹන වස්තුවක් කියලා. ඒක අපිට හරියටම කියන්න බෑ ඒක ඒලියන්ස් ලාගේද නැත්නම් අපේම රහස් තාක්ෂණයක්ද කියලා. ඒ කොහොම වුණත් ඒක හරිම අමුතුයි කියලා කියනවා. අදටත් US Navy කෙනුයි US Pentagon කෙනුයි සමහර දත්ත රිලීස් වෙලා තියෙනවා මේ UFO ගැන. සමහර පයිලට්ලා කියලා තියෙනවා ඒගොල්ලෝ අහසේ යද්දි අමුතු කවාකාර වස්තුන් වගේක් තියෙනවා. ඒවා ළඟට යද්දි දීප්තිමත් එළියක් නිකුත් කරලා ඒගොල්ලෝ අතුරුදන් වෙනවා. ඉතින් කෙනෙක්ට මේක කෙලින්ම ඒලියන් ප්‍රූෆ් එකක් කියලාත් ගන්නවා. තවත් කෙනෙක්ට මේක අපේම රහස් තාක්ෂණයක් කියලාත් ගන්න පුළුවන්. ඒත් එක දෙයක් පැහැදිලි. අපිට මේ විශ්වය ගැන තියෙන දැනුම තාම පොඩ්ඩයි.